සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මගේ e-shop project development video series එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මගේ e-shop web application එකේ invoice page එක මම කොයි විදිහට program කරගත්තේ කියන එක ගැන. ඉතින් අපිට invoice එකක් generate වෙන්නේ අපි product එකක් buy කරාට පස්සේ. ඉතින් අපි දැන් product එකක් buy කරලා බලමු කොයි විදිහට අපිට invoice එකක් generate වෙන්නේ සහ කොයි විදිහට මම ඒක program කරගත්තේ කියලා. ඉතින් මම මේ product එක විදිහට buy now දීලා buy කරනවා. ඉතින් මේ විදිහට මේ සපාඩයක් තුන කරනවා card එක. මම card number එකක් බලන්න යාළුවගෙන් ගන්නවා. box and testing මේ සපාඩ number එකක් කරන් මම කරනවා. पेकेज बटन क्लिक करें අපිට payment approve කියලා වෙනවා. ඊට පස්සේ අපිට මෙතනින් payment completed වෙන mode ID එක දෙනවා. මම ඒක ඕකේ කරපුවම අපි අපේ invoice page එකට move වෙනවා. අපිට අපේ invoice එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. මේ invoice එකේ date time එක මෙතනින් වෙනවා 12:35ට ඊට වගේම ඕන product එක තමයි buy කරේ order ID එක මොකක්ද මේ හැමදේම ඒ වගේම unit එක price එක quantity ගන්න ඊළඟ ඒකම delivery fee එක ඒ වගේම land total එක අන්නේ ටික වෙනවා. ඉතින් අපි බලමු අපේ invoice table එකේ මේ product එක දැන් මේ අපි දැන් add කරපු මේ purchase කරන product එක invoice table එකට add වෙලාද කියලා. ඉතින් මම මෙතන මේ විදිහට refresh කරා අපිට බලා ගන්න පුළුවන් අපේ 12:35 add කරපු product එක add buy කරපු product එකේ invoice එක අපේ invoice table එකට add වෙලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි අපේ invoice එකක් generate වෙන නිසා invoice page එක වෙන්නේ. අපි බලමු කොහොමද මම මේක program කරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් home page එකේ buy now එකේදී අපි single product view page එකට මම මෙතන redirect කරන මේ home page එකේ buy now කියන button එකේ anchor tag එකේ chef එක විදිහට ඒකලා ඒ අද්දි ID එක විදිහට product ID එක අරන් යන්න කියලා. ඒකලා අපි single product view.php file එකේ buy now කියන එකේදී buy now කියන button එකේ මම home click එකේදී pay now කියලා function එකක් call කරලා ඒක ඔකලා දෙන PID එකකින් අපි pay now කියන function එක ගන්නවා. මම මෙතන මේ විදිහට pay now කියන function එක හදලා තියෙනවා. ඉතින් pay now කියන function එකේ අපි payment එකක් සිද්ධ වෙන එක තමයි කරලා තියෙන්නේ. ඒකල මේ අපේ payment එක complete නා. period completed නම් මම alert කරන payment completed කියලා order ID එකේ ඒ වගේම save invoice කියන function එක call කරලා තියෙනවා. save invoice කියන function එකේදී මම මේ පැත්තෙන් ගන්න order ID එක යවලා තියෙනවා. ඒ වගේම ID එක. ඒ කියන්නේ මේ product එකේ ID එක යවලා තියෙනවා. ඒ වගේම mail එක. ඒ කියන්නේ මේ user ගේ mail එක. amount එක. ඒ කියන්නේ මේ product එක. මේ product මේ quantity එකත් එක්ක කොච්චර ගන්න බයනවද යන quantity එක. ඒ save invoice function එක call කරලා මම ඒක මේ යවලා තියෙන එකල අපි අපේ save invoice function එකට ආවම save invoice function එකේ parameter list එකේ අර order ID එක එක main එක amount එක සහ quantity එක ගන්න දෙන එකල මම මෙතනින් new form date object එකක් හදලා form කියන variable එකට assign කරගෙන තියෙන එකල මම form dot append කරලා තියෙනවා o කියන නමින් order ID එක I කියන නමින් ID එක ඒ වගේ M කියන නමින් mail එක amount කියන නමින් A කියන නමින් amount එක Q කියන නමින් quantity එක ඒකල මම මෙතන new XML HTTP request object එකක් හදලා request කියන variable එකට assign කරගෙන තියෙනවා. ඒකල මම request dot open එකේදී post කියලා mention කරලා තියෙනවා. මේක post method එකකින් යන්න save invoice process.php file එකට යන්න ඒකල true කියලා mention කරලා මම කියතන මේකේ AJAX request එකක් විදිහට යන්න. ඒකල request.send එකේදී මම form එක දීලා තියෙනවා. ඒ කියන්නේ මේක post method එකකින් යන request එකක් ඉන්න මේකේ data යන්නේ date මේ body එකේ. ඉතින් ඒ හින්දා මම form එක මේ form date object එකේ තියෙන form date object එකක් හදලා ඒක form කියන variable එක store කරගත්තා. මේ form එකම මේ send කියන එකේදී යන්න. ඒකල අපි save invoice process.php file එකට આવත් මම මෙතනින් session start කරලා connection.php file එක include කරගෙන තියෙනවා අපේ database එක access කරන්න. ඒකල මම if එකක් දාලා set the $_session කියලා. ඒ කියන්නේ මේ user log වෙලා ඉන්න user කෙනෙක් එහෙනම් මේ if එක true වෙලා ඒකට record executed මේ if එකේ else එකේදී මම ඒක කරලා දෙනවා please log into your account කියලා.
මේ if එක true වුණොත් ඒ කියන්නේ මේ user log වෙලා ඉන්න user කෙනෙක් නම් අපි අර post method එකෙන් එවන form එකට append කරන්න යන o කියන නමින් එන කරන් order id කියන නමිනුත් i කියන නමින් එන කරන් pid කියන නමිනුත් ඒ වගේම m කියන නමින් එන කරන් mail කියන නමිනුත් a කියන නමින් එන කරන් amount කියන නමිනුත් q කියන නමින් එන කරන් quantity කියන නමිනුත් store කරගෙන තියෙනවා. ඒකල මම මෙතනින් database එකෙන් search function එකක් call කරලා select කුරයක් add කරලා තියෙනවා. select all from product where id pid. ඒ කියන්නේ මේ product id එකට අදාළ product එකේ data select කරලා result set එක මම product rs කියන variable එක store කරලා තියෙනවා. ඒකල product rs එක fetch as කරලා product data කියන variable එක store කරගෙන තියෙනවා. ඒකල මම මෙතනින් product data වලින් quantity එක අරන් current quantity කියන variable එක store කරගෙන තියෙනවා. ඒකල current quantity එකෙන් අපේ මේ quantity ගන්න අඩු කරලා new quantity කියන variable එක store කරගෙන තියෙනවා. ඒකල මම database එකෙන් මෙතන iud function එකක් call කරලා update කුරයක් add කරලා තිනවා. update product set quantity new quantity where id එක මේ product id එකට අදාළ product එකේ quantity එක මම මෙතනින් update කරනවා. මොකද අපිට product එකක් අපි මේ buy කරාට පස්සේ product එකේ තියෙන quantity ගණන් මේ quantity ගණන් අඩු වෙන්න ඕනේ. ඉතින් මම දැන් buy කරන්නේ product එකනේ. ඉතින් මෙන්න මේකේ quantity ගණන් 0 විදිහට තමයි තියෙන්නේ. බලා ගන්න පුළුවන් මොකද මම ඉස්සරම මෙතන items විදිහට පෙන්නුවා. මම මෙතන invoice එකට add කරාට පස්සේ මම ඒකේ product දෙකක් තමයි තියෙන්නේ. මේ product දෙකම buy කරලා හින්දා දැන් අපිට quantity එක update වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට quantity එක update කරන product එකේ ඒකල මම මෙතනින් new date time object එකක් හදලා $d කියන variable එක store කරලා තියෙනවා. ඒකල date time zone එකක් හදලා ඒක tset කියන variable එක store කරලා තියෙනවා. ඒකල අපේ date time එකට set කරන time zone එක. ඒකල මම මෙතනින් date කියලා මේ variable එකක් හදලා අපේ date එක format කරලා ඒ variable එක store කරගෙන තියෙනවා. ඒකල මම database එකෙන් මෙතනින් iud එකක් call කරලා තියෙනවා. ඒකල මම insert කුරියක් add කරලා තියෙනවා. insert into invoice කියන table එකට මම order id එක ඒ වගේම date එක total එක invoice quantity එක status එක user email එක ඒ වගේම product id එක ඒකල මම ඒකේ values දීලා තියෙනවා. order id එකට අපේ order id කියන variable එක store කරගත්ත value එක date එකට මෙතනින් මම format කරගත්ත date එකත් amount එකට amount එකත් quantity එකට අපේ ඒ user buy කරපු quantity ගන්න ඒ වගේම status එක 0 විදිහට mail එක user ගේ mail එකත් add කරලා product id එක add කරලා තියෙනවා. ඒකල මම මෙතනින් echo කරලා තියෙනවා success කියලා. මෙතනින් කරන්නේ අපේ අර buy කරන product එකට අදාළ invoice එක generate කරනවා නම් invoice table එකට data insert කරන එක. අපි අපේ strip.js එක පැත්තට આવත් මම මෙතනින් request එකේ status එක එහෙම check කරලා තියෙනවා. ඒකල මම request එකේ response text එක අරන් response කියන variable එකේ store කරලා තියෙනවා. ඒකල මම if එකක් දාලා බලලා තියෙනවා response එක equal the success කියලා. ඒ කියන්නේ අපිට මේ පැත්තෙන් එන්නේ success කියලා නම් මම එහෙමවත් window.location කරනවා invoice.php ෆයිල් එකට. ඒ වගේ මේකේ මේ URL එකට මම id කියන නමින් මේ order id එක add කරනවා. ඒ if එකේ else එකේදී ඒ කියන්නේ අපිට එන response එක success නෙවෙයි නම් මම මේ response එක alert කරනවා. මේ එන response එක success නම් window.location වෙනවා අපේ invoice.php ෆයිල් එකට id එකත් මේ order id එකත් අරන් තමයි යන්නේ. අපි අපේ invoice.php ෆයිල් එක ගත්තොත් මේ විදිහට තමයි අපිට අපේ invoice.php ෆයිල් එක view වෙන්නේ. ඒ කියන්නේ අපිට මෙතන මේ invoice එක view වෙනවා. අර product එක buy කරාට පස්සේ මේ invoice.php ෆයිල් එකට එදී order id එකත් මෙතන ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ URL එකට bind වෙලා තියෙනවා. ඉතින් අපි අපේ invoice.php ෆයිල් එකේ මම උඩින්ම connection.php ෆයිල් එක include කරගෙන තියෙනවා. මට මේ database එක access කරන්න. ඒකල මම මෙතනින් if එකක් දාලා බලලා තියෙනවා set the $_session new කියලා. ඒ කියන්නේ මේ user log වෙලා ඉන්න user කෙනෙක්ට කියලා බලලා තියෙන. එහෙම වුණොත් මේ if එක ඇතුලේ තියෙන code execute වෙන්නත් if එක true වෙලා if එකේ else එකේදී ඒ කියන්නේ මේ user log වෙලා නැති user කෙනෙක් නම් please log in your account කියලා echo කරලා තියෙනවා. මේ user log වෙලා ඉන්න user කෙනෙක් නම් මේ if එක true වුණාට පස්සේ මම මේ session එකෙන් email එක අරන් mail කියලා variable එක store කරගෙන තියෙනවා. ඒකල $_get id කියලා OID එක කියන්නේ අපි අර මෙතන window.location ගානදී අපේ invoice.php ෆයිල් එකට මම මේ window.location ගන්න. ඒතර URL එකට order id එක bind කරලා වෙන id කියන නමින්
අන්න ඒක අරන් මම OID කියන variable එකේ ස්ටෝර් කරගෙන තියෙනවා. ඒකල මම database එකෙන් search function එකක් call කරලා select කොරයක් add කරලා තියෙනවා. select all from invoice table එකේ වගේ මේකට inner join කරගෙන user සහ product කියන table දෙක එකල වෙයා කන්ඩිෂන් එක විදිහට මම දෙතන order ID එක අර OID කියන variable එක ස්ටෝර් කරගත්තා value එකේ. කියන්නේ මේ order ID එකට අදාළ data invoice කියන table එකෙන් search කරන එක result set එකේ invoice RS කියන variable එකේ ස්ටෝර් කරගෙන තියෙනවා. ඒකල invoice RS එකේ fetch as කරලා invoice data කියන variable එකේ ස්ටෝර් කරගෙන තියෙනවා. මොකද මෙතන අපි fetch as කරලා ස්ටෝර් කරගෙන ඉන්නේ මොකද order ID එකක් එක product එකකට ඒ විදිහට කියන්නේ මොකක් හරි order එකකට එක uniquely identify කරගන්න අපි order ID එක තියෙන. ඉතින් මේ order ID එක තමයි මේ condition එක මම condition එක දීලා check කරලා තියෙන. ඒකල මම මෙතනින් මේ on click එකේ print invoice function එක call කරලා තියෙන. ඒ කියන්නේ අපි invoice එක print කරගන්න. ඒකල මම මෙතනින් H2 එක e-shop කියලා add කරලා e-shop එකේ address එක add කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මෙතනින් e-shop කියලා add කරලා ඒකේ address එක add වෙලා තියෙනවා. ඒකල මම මෙතන database again search function එක call කරලා select කොරයක් add කරලා දෙන select all from user has address where user email එක මේ email එක කියන්නේ මේ email එකට අදාළ user has address table එකේ දෙන data search කරලා address RS කියන variable එක store කරගෙන තියෙන එකල address RS එක fetch as කරලා address data කියන variable එක store කරගෙන තියෙනවා. ඒකල address data වලින් ඒකල invoice data වලින් මම first name එක සහ last name එක ගන්න. ඒ කියන්නේ ඔයාලට බලගන්න පුළුවන් මෙතන මේ invoice එක කාටද කියන්නේ මේ product එක buy කරේ චතුන් චමුදිකා කියන මම ගොඩේම චතුන් කෙනෙකුසු මේ user ගේ first name එක සහ last name එක add කරලා තියෙනවා. ඒකල මෙතනින් ඒ address data වලින් line 1 එක සහ line 2 එක add කරලා මෙන්න එකල මෙතනින් echo කරලා තියෙනවා mail එකේ කියන්නේ මේ product එක buy කරපු user ගේ email name එක ඒ වගේම address එක සහ email එක තමයි මෙතනින් echo කරලා තියෙන්නේ. ඒකල මම මෙතනින් invoice කියලා text එකක් add කරලා echo කරලා තියෙන invoice data වලින් invoice ID එක. ඉතින් මේ අපි දැන් දාන කරපු product එකට දාන invoice ID වලට බලගන්න පුළුවන්. ඉතින් මේ invoice ID එක add කරලා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ මම invoice data වලින් date එක අරන් add කරලා තියෙනවා. ඔයාලට මෙතනින් බලන්න පුළුවන් date and time of invoice කියලා ඒ date time එක add වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අපේ මේ order එකේ product එකේ details එහෙම. ඉතින් මේ ටික අපි මෙතනින් හදාගෙන තියෙනවා. මම මෙතනින් invoice data වලින් invoice ID එක අරන් echo කරලා දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපිට invoice ID එක view වෙනවා. ඊට පස්සේ මෙතනින් මම echo කරලා තියෙනවා OID. ඒ කියන්නේ මෙතන ඔයාලට order ID එක බලන්න පුළුවන්. අන්නේ order ID එක තමයි මම මෙතනින් echo කරලා තියෙන්නේ. ඒකල මම මෙතනින් invoice data වලින් title එක අරන් echo කරලා තියෙනවා. ඒ කියන්නේ මේ product එකේ title එක echo කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. Sony ඒ විදිහට product එකේ title එක කරලා මම මෙතනින් invoice data වලින් echo කරලා තියෙනවා price එක. ඒ කියන්නේ මේ product එකේ මේ unit price එක echo කරලා තියෙනවා. ඒ වගේම invoice data වලින් invoice quantity එක echo කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන අපිට quantity එක view වෙන එක echo කරලා තියෙනවා. ඒකල මම මෙතනින් අපේ amount total එක echo කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ මේ invoice data වල තියෙන price එක invoice data වල තියෙන quantity ගානෙන් ගුණ කරලා එතන echo කරලා තියෙනවා. ඒකල මම මෙතනින් database එකෙන් search function එකක් call කරලා select කොරයක් add කරලා තියෙන select all from city where city ID එක address data වල තියෙන city ID එක කියන්නේ මෙතනින් මේ user ගේ delivery fee එක අපි හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ address data වල තියෙන මේ city ID එකට අදාළ city ID එක අරන් මේ ඒකෙන් එන result set එක අරන් city RS කියන variable එක store කරගෙන city RS එක fetch as කරලා city data කියන variable එක store කරගෙන තියෙන එකල මම delivery කියලා variable එකක් හදලා 0 කියන value එක set කරගෙන තියෙන එකල මම if එකක් දාලා බලන්න තියෙනවා. city data වල තියෙන city ID එක equal the 1 equal නම් 1 වලට ඒ කියන්නේ මේ product එක deliver වෙලා මේ product එක යන්නේ කොළඹ district එකට. මෙහෙම වුණොත් invoice data වලින් delivery fee කොළඹ එක අරන් මම delivery කියන variable එකට store කරගෙන ඉඳන් මේ if එක else එකදී ඒ කියන්නේ මේ city ID එක 1 නෙවෙයි. ඒ කියන්නේ මේ කොළඹ නෙවෙයි නම් city ID එක delivery fee අද කියන එක අරන් delivery කියන variable එක store කරගෙන තියෙනවා. ඒකල මම මෙතන තියෙන price එක quantity ගානෙන් ගුණ කරලා add කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ subtotal එක හදාගෙන තියෙනවා.
ඒකල මම මෙතනින් මේ ඩිලිවරි ෆී එක ඇඩ් කරගෙන තියෙනවා. අපි මෙතන මේ ඩිලිවරි කියන වේරියබල් එකට අපි කැල්කියුලේට් කරලා මේ ඇඩ් කරපු වැලියු එක එකෝ කරලා තියෙනවා. ඒකල ග්‍රෑන්ඩ් ටෝටල් කියලා මෙතනින් අපිට view වෙනවා අපේ මුළු ටෝටල් එක. ඒ කියන්නේ අපේ සබ් ටෝටල් එකට ඩිලිවරි ෆී එක එකතු වෙලා ග්‍රෑන්ඩ් ටෝටල් එක view වෙනවා. ඉතින් මෙතනින් මම අපේ ඉන්වොයිස් data වලින් ටෝටල් එක එකෝ කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ මේ ඉන්වොයිස් data වල තියෙන ටෝටල් එක තමයි මම මෙතනින් මේ ග්‍රෑන්ඩ් ටෝටල් එක විදිහට එකෝ කරලා තියෙන්නේ. ඉතින් ඒකල අපි අපේ thank you කියන ඒ වගේම අපේ notice ටික ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි මම මගේ e-shop web application එකේ invoice page එක program කරගත්තේ. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට thank you so much. අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.